ආර්ථිකයේ සෑම ශේෂ්ත්‍රයකම වැදගත් වර්ධනයක් අපි අත්පත් කරන් තිබෙනවා. වැදගත් වර්ධනයක්. අපි අයවැය ලේඛනයෙන් අපේක්ෂා කරලා ද අයවැය හිගයට වඩා අඩු අයවැය හිගයක් මේ වසරේ අපි වාර්තා කරනවා. ලංකාවේ පළමු වතාවට. අයවැය ලේඛනයෙන් අපි අපේක්ෂා කරලා ද ආදායමට වඩා වැඩි ආදායමක් මේ අවුරුද්දේ අපි වාර්තා කරනවා. ලංකාවේ හැමදාම සිදුවී තිබෙන්නේ ආදාය මිලක කවදාවත් මතකද බලන්න. ආදාය මිලක කවදාවත් සම්පූර්ණ කරන්නේ නැහැ. අයවැය ලේඛනයෙන් පසුව වසර පුරාවටම විවිධ පරිපූර්ණක ඇස්තමේන්තු හරහා නැවත නැවත මුදල් වෙන් කර ගැනීමේ සුලභතාවයක් තිබුණා, සංස්කෘතියක් තිබුණා. අයවැය ලේඛන ඉදිරිපත් කරන ලද ණය සීමාව මෙතර මේ අවුරුද්දේ ගන්න පුළුවන් කියලා අයවැය ලේඛනයේ ණය සීමාවක් තියෙනවා. හැබැයි අගෝස්තු මාසෙ වෙනකොට ඒ ණය සීමාව වැඩි කරගන්නවා. මේම අපේ රටේ තිබුණු සංස්කෘතිය. හැබැයි අපි සියල්ල වෙනස් කරලා තිබෙනවා. අපේක්ෂා කරන ලද අයවැය හිගයට වඩා අඩු අයවැය හිගයක්, අපේක්ෂා කරන ලද ආදායමට වඩා වැඩි ආදායමක් මේ වසර වෙන්න පුළුවන්. අතිරේක වියදම් සඳහා පරිපූර්ණක ඇස්තමේන්තු ඉදිරිපත් නොකරන ලද එකම වසර බවට මේ වසරපත් වෙනවා. සමහර පරිපූර්ණක ඇස්තමේන්තු අපි ඉදිරිපත් කළා තිබෙනවා අතිරේක මුදල් ලබා ගැනීම සඳහා නෙවෙයි, එම අමාත්‍යාංශම මුදල් එක් වැය සිරිසන්ත වෙන් කිරීම සඳහා. එම නිසා අතිරේක මුදල් අපි ලබා ගන්නේ නේ. ඉලක්කයක් සැලසුම්කට ආර්ථික මෙහෙයවීම තිබෙනවා. ඒකේ ප්‍රතිලාභ හැටියට අපිට පළමු කාර්තුවේ 4.8ක ආර්ථික වර්ධන වේගයක් අපි අත්පත් කරගෙන සමත් වී තිබෙනවා. දෙවනි කාර්තුවේ 4.9ක ආර්ථික වර්ධන වේගයක් අපි අත්පත් කරගෙන සමත් වී තිබෙනවා. ඒ වගේම අපි මේ වසර අවසන් වෙනකොට 5% ආසන්න ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත හැකියි. ඒ කියන්නේ අඛණ්ඩව 5% ආසන්න ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත්තු වසර දෙකක් අපි අභිමුඛ වෙනවා. ඒ ආර්ථික වැදගත් සාධක. ඩොලරයේ සැලකිත ප්‍රමාණයක අපි ස්ථාවර කරන් තිබෙනවා. ඩොලර් සංචිත බිලියන 7ක් දක්වා මේ වසර අවසන් වලට වර්ධනය කර ගැනීම ඉලක්ක කරගෙන අපි වැඩ කරමින් තිබෙනවා. බැංකු පොලි ස්ථාවර බැංකු පොලි අනුපාතිකයේ තනි ඉලක්කමේ රඳවා ගන්න සමත් වී තිබෙනවා. අද බැංකු පද්ධතිය පෞද්ගලික ආයෝජන සඳහා විශාල ලෙස මුදල් පොම්ප කරන්න පටන් අරගෙන තිබෙනවා. ආයෝජන කැඳවා ගන්න සමත් වී තිබෙනවා. අපේ ආණ්ඩුවේ පළමු වසර තුල ගිය සැප්තැම්බර් සහ මේ සැප්තැම්බර් සංසන්දනය කරොත් ඩොලර් බිලියනක ඍජු ආයෝජන කැඳවගෙන සමත් වී තිබෙනවා. පෝර්ට් සිටි ආයතනයේ ඩොලර් බිලියන 1.4ක ව්‍යාපෘති 4ක් දැන් අපි අනුමත කරලා තිබෙනවා. තවත් විශාලතම ඩොලර් බිලියන 1.2ක ව්‍යාපෘතියක එකඟතාවය 90කට ආසන්න ප්‍රමාණයකින් අපි අවසන් වී තිබෙනවා. අපේ මේ ජපන් සංචාරයේදීම ව්‍යාපෘතිය අපි අවසන් කර ගැනීම පිළිබඳව ඉලක්ක කරලා වැඩ කරමින් තිබෙනවා. එනිසා මොකද කරමින් තිබෙන්නේ? ඍජු විදේශ ආයෝජන, සංචාරක ශේෂ්ත්‍රය, අපනයන ආදායම සහ විදේශ සංක්‍රාම වැඩිම වසර බවට මේ වසරපත් වෙනවා. එනිසා බිඳ වැටුණු රාජ්‍යයක් අර තොරන් ආර්ථිකයකින් නෙවෙයි, ඊටමත් ස්ථාවර පදනම් සහිත ආර්ථිකයකින් අපි මේක ගොඩනගමින් තිබෙනවා. එනිසා අපි විශ්වාස කරනවා මේ අවුරුද්ද ලංකා ඉතිහාසයේ ආර්ථිකය, සමාජ ජීවිතය, දේශපාලන සංස්කෘතිය, නීති විධාන ආධිපත්‍ය මේ සියල්ල ඉතා වැදගත් හැරවුමකට භාජනය කරලාද වසරක් බවට මේ වසර මේ වන විටත් පත් වී තිබෙන ඉතාමත් වැදගත්